අයිබෝන් සුබ දවසක්. අපි අද ඇවිල්ලා ඉන්නේ පොළොන්නරුව. ඒ කියන්නේ ඔයාලා දන්නවා ශ්‍රී ලංකාවේ හරි සෞභාග්‍යමත් නගරයක් ඉතිහාසයේ ඉඳන් අපේ රජවරුන්ගේ ඉඳන් ස්වයං පෝෂිත ආර්ථික රටාවක් තිබුණේ පොළොන්නරුවේ. ඉතින් පොළොන්නරුවේ ඉඳන් කිලෝමීටර් කිහිපයක් එද්දී හිඟුරක්ගොඩ දෙසට BOP 317 කියන ප්‍රදේශයේ අපි ඉන්නේ. කොරියාවේ පදිංචි අපේ බණ්ඩාර මල්ලිගේ බිරිඳ මෙතන ඉන්නවා. ඉතින් අපි එතුමාගේ නිවසේ අපි විසින්ම එයා මුදල් අපිට එවලා තියෙනවා. ඒ මුදල් එවීමෙන් පසු අපි ඉදි කරාද ටැංකි 10ක හෝල් එක, ඒ කියන්නේ ආරක්ෂිත ගෘහය. ඊට පස්සේ අපි විසින් ටැංකි 10ම නඩත්තු කරනවා. ටැංකි ටික හදලා වෝටර් සිස්ටම් ගහලා කැමරා ගහලා අමුද්‍රව්‍ය සියල්ලද අපි නඩත්තු කරන්නේ. ඉතින් ටැංකි 10 ව්‍යාපෘතියක් විදේශ රටක ඉඳන් මේ රටට සල්ලි වෙන රට විරුවෙක් එයාගේ ආදරණීය බිරිඳට අද දවසේ හදලා දෙනවා ටැංකි 10ක ව්‍යාපෘතියක්. ඒක අපිමයි කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා ටැංකි 10 ව්‍යාපෘතිය මරාගත්ත පසට පණ දෙන්න බස්නායක වමිග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් අපේ ආයතන දිවයින පුරාම විදේශ රටවල ඉන්න අය, රට අභ්‍යන්තරයේ ඉන්න අය රැකියා අවස්ථා රසක් දෙමින් මේ ප්‍රදේශයේ ඉන්න ගොම තියෙන කෙනාට ගොම ටික අලෙවි කරගන්න පුළුවන්. මේ ප්‍රදේශයේ ඉන්න කෙසෙල් කොට තියෙන කෙනාට ඒක අලෙවි කරගන්න පුළුවන්. ඊට අමතරව අද මේක ඉදි කරන තැන ඉඳන් මේ හાર્ඩ්වෙයාර් එකේ ගත්ත බඩු ටිකේ ඉඳන් මේ ලී ටිකේ ඉඳන් මේ ශ්‍රමයේ ඉඳන් අපි රැකී ආරක්ෂා බිහි කරමින් රටේ මරාගත්ත පසට පණ දෙන ගමම ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් කරන යන්නේ. ඉතින් එහි සමාරම්භක උත්සවයේ අද දවසේ සිද්ධ වුණා ටැංකි 10 ව්‍යාපෘතියක්. අපි ආරාධනා කරනවා මේ මරාගත්ත පසට පණ දෙනවා වගේම ජාතිය ගලව ගන්නවා වගේම ආර්ථිකයට ශක්තියක් වෙන්න. විදේශ රටවල ඉන්න අයට, අපේ රටේ ඉන්න අයට, හයිය තියන අයට, ඉඩ තියන අයට අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ අවුරුදු ගානක මේ අපේ ඉතිහාස කතාව වල දන්නවා. බස්නායක මහත්තයා විසින් ඉටිරෙද්දකින් පටන් ගත්ත ටැංකි ව්‍යාපෘතිය අද වෙනකොට මහ පරිමාණ ව්‍යාපාර දක්වා සංවර්ධනය වෙලා තියෙනවා. ඉතින් අද අපි නංගිට ප්‍රේමසිරි සර්නේම් එක, ඉතින් ඒ නංගිට අවශ්‍ය ඩොකියුමන්ට් එක අපි එයාගේ ගිවිසුම්ගත ඩොකියුමන්ට් එක අපි බාර දෙනවා. ඉතින් සුබ මොහොතින් පිරිත් කියලා පොළොන්නරුව රාජධානියේ පැරණි ඓතිහාසික සිදුවීම් මතක් කරමින් අපි මෙතන පටන් ගත්තා ලක්ෂ ගණන් මුදල් හොයන බස්නායක වමිග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ පින්වන්ත ටැංකි 10 ව්‍යාපෘතියක්. ඉතින් අපි එතුමියට හිමි ගිවිසුම අද දිනේ බාර දෙනවා. නංගි ඔයාගේ ගිවිසුම දැන් දෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා සරු වෙන්න කියලා, සාර්ථක වෙන්න කියලා. විදේශ රටක ඉඳන් අපේ රටට ජාතික රට පෝෂණය කරන්න ඩොලර් එවන ආදරණීය හිතවතාගේ ගෙදර අපි එයා ලංකාවට පය තියද්දී එයාගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමෘද්ධිමත් පුද්ගලයෙක් බවට පත් කරන්න පුළුවන්. එයාගේ ව්‍යාපාරය අපි පවත්වා යනවා. එයා ලංකාවට එන්නේ කොයි මොහොතේද අපි මේක එයාට අවශ්‍ය වෙලාවට ඒක සංවර්ධනය කරලා ලබා දෙනවා. ඉතින් එනකල් හැම මාස 5කට 6කට වතාවක්ම අපි මේ පණුවොත් පොහොරත් මිලදී අරගෙන එයා මුදලට එයාගේ නිෂ්පාදන අපි කරලා මිලදී ගන්නවා. ඉතින් අපිත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පොළොන්නරුව ප්‍රදේශයේ හෝ ලංකාවේ කොහේ ඉන්න පිටරටවල ඉන්න අපේ විදේශික සහෝදරයන්ට අපිත් එක්ක එකතු වෙන්න, පින්වන්ත ව්‍යාපෘතියට එකතු වෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරන ගමන් අපි අද සමුගන්නවා හිඟුරක්ගොඩ සිට නැත්නම් පොළොන්නරුව BOP 317 ඉඳන් අයිබෝන් සුබ දවසක් හැමෝටම.